මේ අහනවා ඉන්ජෙක්ට් කරලා පස්සේ වාහන දෙක තුනක් බස්සලා සැපේ ඉන්න පුළුවන් දෙකක් නෙමෙයි. වාහන පහක් බෙදලා මාලිගාවක් හදාගෙන වයිෆ් කෙනෙක් තියාගෙන ලස්සන ජීවත් වෙන්න පුළුවන්. අහනවා ඉන්ජෙක්ට් කරලා පස්සේ වාහන දෙක තුනක් බස්සලා සැපේ ඉන්න පුළුවන්ද කියලා. හරි පොඩ්ඩක් ඉන්න. චොටයි. මේ මගේ ලයිෆ් එක කියන්නේ යන්නේ මම. හරිද? මට කැම්පස් එකේ අවුට් වෙනකොට මම වැඩ කරේ වරායි. හරිද? වරායි ගිහලා කොහමරි ජොබ් ඉන්ටර්විව් දාන සාමාන්‍ය ඉන්ටර්විව් දෙන්න පස්සේ ජොබ් සෙට් වෙන්නේ නැහැ එහෙම සාමාන්‍ය. කැම්පස් එකේ අවුට් වෙනකොට ජොබ් එහෙම හැමෝටම පුදලා දෙන්නේ නැහැ කාටවත්. ඒක අපි ට්‍රේනින් ගිහිල්ලා කරපු පර්ෆෝමන්ස් අනුව අපේ කැම්පස් එකේ හිටපු දිහානෝ අපි කරපු බාහිර දේවල් අනුව හැමදේම බලනවා. අපි ඉන්ටර්විව් කරනවා කියලා කියන්නේ ගිහිල්ලා ඇකඩමික් ක්වොලිෆිකේෂන් විතරක් කොහෙවත් කම්පැනිෙන් බලන්නේ නැහැ. කම්පැනි වලට ඒව සමහරවිට වැඩකුත් නැහැ. උන්ට සමහර වෙලාවට ඕන සාමාන්‍ය මිනිස්සෙක් එක්ක ලස්සන කොමියුනිකේෂන් එකක් කරගෙන ලස්සනට ඒ වැඩේ බැලන්ස් කරලා කරන්න පුළුවන් මාකර් කැපැසිටි තියෙන පුරක්. මොකද කැම්පස් එකේ හැම එකම දැන් ඇකඩමික් පැත්තේ බලන දෙයක් නැහැ. අපි ඇකඩමික් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක පාවිච්චි වෙන්නේ සාමාන්‍ය ඉන්ජිනියරින් පාර්ට් එකකටම තමයි. ඊට වඩා ගොඩක් දේවල් එතනින් එහාට තියෙනවා. දැන් අපි හිතමුකෝ ඉන්ජෙක් ඉන්නවා. ඌ සයිට් එක වැඩ දානවා. ඌට දැනුම විතරක් තිබ්බට ඔයාලා හිතනවද කට්ටියත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා? ජීවිතේට බෑ. ඌ ෆේල් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ඉන්ටර්විව් එකක් කරනකොට බලනවා මුගේ මොනවද ක්වොලිෆිකේෂන් මම මොනවද කරලා තියෙන බාහිර වැඩ. ඒවා තමයි ප්‍රයොරිටි වෙන්නේ. ඇකඩමික් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඇකඩමික් නැත්නම් යන්නේ නැහැ නේ. හැබැයි ඊට අමතරව ඌ ක්වොලිෆයි වෙන්න ප්‍රධානම හේතුව තමයි බාහිර දේවල්. ඌ ස්පෝර්ට් කරලා තියෙනවද? ඌ කලර්ස් අරන් තියෙනවද? ඒ කලර්ස් කියලා කියන්නේ කැම්පස් වල දැන් ඔය ක්ලබ් මොන හරි එකේ සාමාන්‍යයෙන් ප්‍රධාන දූර හොබලා තියෙනවද? ස්පෝර්ට් කරලා තියෙනවද? ඒ වගේ සර්ටිෆිකේට් තියෙනවද? ඌට වෙන මොන හරි තානාන්තර තිබිලා තියෙනවද? ඇකඩමික් හොද ඔක්කොම ඕවර්ऑල් බලන්න. හරිද? එතකොට නිකම් මේ කැම්පස් ගිහිල්ලා පොතක් බලන්න ගෙදර ආවා කියලා ජොබ් එකක් එහෙම කරුවොත් ඔයාලට දෙන්නේ නැහැ. මෙහෙමයි. ඔයා පට්ටම එකම දාපු පොරක් නම් එකෙක් නම් ඔයාට වෙනම දේවලුත් තියෙනවා. ඔයාගේ පාඩු ඇනලයිස් පාර්ට් එකක් කරලා අවුට්පුට් එක විතරක් අපිට දෙන්න. එහෙම කරපු ජොබුත් තියෙනවා. නැත්තේ නෑ. හරි? එහෙම කට්ටියට හානියක් වෙන්නේ නැහැ. වයන්න එපා. හැබැයි අර විදිහට සමාන බාහිර දේවල් මොකක් කරලා නිකන් පොඩි නිකන් ඇක්ටිව් පොරක් නම් ඕන තරම් ගිහලා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඉල්ලන්න උට සමාන දෙයක් හම්බෙන්න. කොහොම හරි මේ මම මේක කියන්නේ කි ඔය දැන් කතාවත් එක හරිද? කැම්පස් එකෙන් අවුට් වෙනකොට තීරණය කරා ජොබ් එකක් කරන්න නැහැ කියලා. හැබැයි වරායි හිටපු සර් කෙනෙක් කිව්වා රස්සාවට ඵලයන් කියලා. ටික කාලයකට ජොබ් එකක් කරන්න කිව්වා. මම ක්වොලිෆයිඩ් වෙන්න. නිකන් ඔෆිෂියල් ටයිප් එකට හැදෙන්න ඕන නිසා මම දැන් යන්න කියලා කිව්වා. මම නෙමෙයි සර්ම දැම්මා. කොහොම හරි ඉන්ටර්විව් සිලෙක්ට් කරලා ෆයිනල් 2 ආවා. ෆයිනල් 2 එකේ හිටියේ එක මිනිහෙක් ඒ කම්පැනි අවුරුදු 5ක් විතර වැඩ කරපු මිනිහෙක් සහ අනිත් එක නම. ඊට පස්සේ දැන් ඒ දෙන්න තමයි තීරණයක් ගන්න තියෙන්නේ තෝරගන්නවද නැද්ද කියලා. කොහොමද මම සිලෙක්ට් කරලා මම දන්නවා. හරිද? මොකද මේ මට අර පැත්තේ පොඩි බෑග් එකක් තිබ්බා. අපේ සීනියර් කෙනෙක් තමයි වරායි හිටියේ කොහොම හරි එකත් එක්ක මේ හැබැයි මම කෝල් කළායි මම කිව්වා මම එන්නේ නැහැ කියලා. හරිද? ජොබ් එකේ ඉන්නේ නැහැ කියලා මම එතනින් තීරණයක් කරා මම ගෙදර යනවා කියලා. ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉතින් මොකුත් නැහැ ඉතින් ඇවිද හිටියා. ඇවිද ඉඳලා මට ඕනේ සාමාන්‍යව ඉස්කෝලේ මම සෙමිනාර් කරා උගන්වනවා. මම කිව්වා ගම් වලට ගිහලා පොඩ්ඩක් එහෙම ආතල ගිද්දි ඉස්කෝලේට ගන්නවා. ඉස්කෝලේ නොමිලේ ගන්නවා ආනන්ද බාලිකාවේ ඉස්කෝලයක් තියෙනවා. ඒකේ ගුරුවෙක් හිටියා. ඊට පස්සේ මම ඒකේ ගන්නන්න ගියා. මට ඇත්තටම ඕනේ ජොබ් එකට හිර නොවේ ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම ජොබ් ස්ට්‍රෙස් එකේ පාන නිකන් මගේ දෙයක් කරනවා කියලා දැන් පොඩි මෝඩ දහසකුත් තිබ්බා. හරිද? මෝඩත් නැහැ ඒවා නියම. හරිද? කොහොම හරි ඊට පස්සේ මම ඉක්මනට යනවා. ඊට පස්සේ ඉස්කෝලෙන් ප්‍රින්සිපල් වැඩන්ට කොහොමද මම සැටිස් ඉස්කෝලේ ළමයිට වැඩ කරන්න ගත්තා. ළමයිට හොඳට කරා ඉස්කෝලේ කලින් අවුරුදු රිසල්ට් බින්දුවයි. බින්දුවයින් ඔක්කොම ෆේල්. මැත්ස් හොඳට තිබ්බ ඉස්කෝලයක් ගුරුවරයෙක් නැතුව ඔක්කොම ෆේල්. පොළොන්නරුවේ මං හිතන්නේ පළාතම තියෙන ඉස්කෝල දෙකයිද කොහෙද තුනයි මැත්ස් ගුරුවරු ඉන්නේ. එහෙම ගුරුවරු නෑ. කොහොම හරි මේ ප්‍රින්සිපල් උන්ට මාව පත්තියම හදලා දෙන්න හදලා ඔක්කොම කරලා තියෙදි මං බෑ කිව්වා. මම පත්තියම මම පුළුවන් කාලේ කියලා උගන්වන්න මට පඩියකුත් එපා. කියලා මගේ වල වීදෙම මං හොයන මං වල පොඩි ගෲප් ක්ලාස් එකක් කරලා හෝල් ක්ලාස් පටන් ගත්තා. මොකුත් හරියේ නෑ. කවුරුත් ආවේ නෑ මගේ පන්ති. ඒ කාලේ කවුරුත් ආවේ දන්නෙත් නෑනේ. ඊට පස්සේ ඔන්ලයින් පටන් ගත්තා. ඒ ඔක්කොම ෆේල්. හරිද? ළමයෙක්වත් ඉන්නේ මං ගිහලා හෝල් වලට ගිහලා නිකන් ෆොටෝ ගහන්න ඉතින් තාම තියෙනවා ඒ ෆොටෝ. ඒවට නෑ දැන් පස්සේ කියනවා. කොහොම හරි ඔතන ඉවරයි. නිදහස ඉන්න ඕනේ කියලා තමයි මේ ෆීල්ඩ් එකට නිකන් ආවේ. ඊට පස්සේ මං හිතුවා 2023 දී ක්ලාස් කරොත් හොඳයිනේ මට දැන් ජොබ් එකකුත් නැහැ නේ මම ජොබ් එකට යන්න කියලා තියෙනකට ක්ලාස් උත් එක බැලන්ස් කරන්න පුළුවන් කියලා ලයිෆ් එක විඳිනවා කියන එක. ඔයාලා හැමෝටම පේන්නේ ආතල්ලක ඉන්නවා කියන චරිතයක් නැත්තම කතාව. ඔයාලට පේන්නේ සාමාන්‍ය මිනිස්සෙක් මොනවා හරි අචීව්මන්ට් එකක් කරද්දී ඌ පට්ට ආතල්ලක ඉන්නවා කියලා නෑ. ඒක සම්පූර්ණ වැරදි. ඔයාලා හිතනවා නම් එළලින් පස්සේ ඔයාලා ජීවිතේ ආතල් වෙයි කියලා නෑ. ඔය තමයි ආතල් කාලේ. මේ තමයි ආතල් කාලේ. ඒක බොරුවට රවට්ටන්න ඕනේ නෑ. ඇත්තටම කැම්පස් කියන ඩිසිප්ලින්ත් ඒක වෙනම දෙයක්. හරිද? ඒක ඇත්තටම ආතල්. හැබැයි ළමයි ඔයාලා දියුණු වෙනවා කියන සාර්ථකත්වය වෙනවා කියන ගාත් එක්ක අනිත් පැත්තේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඔයාගේ නිදහස නැති වෙනවමයි. නැති වෙන අපි එළියට මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ පොසිටිව් දේවල් ෂෙයා කරන්නේ. ඒක ඇතුලේ මම සම්පූර්ණ රිප්‍රසන්ට් වෙන්නේ නැහැ. ඔයාලට පේන්නේ මම ආතල් එක ඇවිදිලා වාහනයක් පැදලා ක්ලාස් එකකට සැපේ ඉන්නවා කියලා නෑ. මම මේ අවුරුදු දෙකටම හරියට මම හිතේ කාලවත් නෑ. මම වේල් තුනෙන් සාමාන්‍ය එක වේලයි කන්නේ. මම නිදා ගන්න පැය 3යි. කවුරුත් දන්නේ නැහැ. ගෙදර මිනිස්සු වෙනම තැනක මම මෙහෙම බෝඩ් ලා වෙනම තැනක. ඒක මහා වෙනම ජීවිතයක්. හැබැයි අපිට කැපකිරීම කරන්න වෙනවා. කියන්නේ ඔයාලට පේනකොට හැමදේම ලස්සනයි කියලා එහෙම ලස්සන නෑ. හැබැයි ඒක ඇතුලේ මහලු ඇචීව්මන්ට් එකක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට අවුරුදු 20 කට කරන දේ මම දැන් කරගෙන තියෙනවා. ඒක ඒ තමන් ගතේ තියෙන්නේ. ඒකෙන් අර දිනුනෙනවා කියන එකත් එක්ක නිදහස කියන එක සීමා වෙනවා. ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. හරිද? ඒක නිසා මේ මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් කැපකිරීම කරන්න බලාගෙනම කරන්න. ආතල්ලකේ ජීවත් වෙනවා. දැන් ඔයාලට ආතල්ලකේ වාහන දෙයක් පැදගෙන ඉන්ජෙක්ට් කරලා ඉන්න බෑ. ඔයාලට ඉන්ජෙක්ට් වුණේ හැබැයි ආතල්ලකේ විතර වාහන දෙයක් පදින්න බෑ. කවදාවත් බෑ. ඔයාලට ගොඩක් දේවල් කරන්න තියෙනවා. නිසා ලයිෆ් එක උතනින් එහාට නිදහස කියන එක හැබැයි තමන් අතේ තියෙනවා ඒක සිලෙක්ෂන් එකක්. හොඳේ. අපිට පුළුවන් බැලන්ස් කරන්න. දැන් මමත් තාම බැලන්ස් කරන්න try කරනවා. කීයක් කරනවා. තාම බැලන්ස් තමයි. හැබැයි තව අවුරුදු 3ක් යනකොට මම තාම බැලන්ස් කියනවා.
සමහර මිනිස්සු බැලන්ස් වෙන අවුරුදු 60න් පස්සේ වගේ. ආන් ඒ කාලයට කරේ ලංකාවේ මම කියන්නේ ලංකාවේ සිටුේෂන් එක ඕක. ඇත්තටම පිටරට ගියා කියලා ගියම ඇත්තටම බැලන්ස් කරලා වාහන දෙකක් නෙමෙයි. වාහන පහක් පැදලා මාලිගාවක් හදාගෙන වයිෆ් කෙනෙක් තියාගෙන ලස්සන ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ එහෙම බෑ. ලංකාවේ ඉන්නවනම් ගේමක් ගහන්න ඕනේ. හැබැයි ඔය කොච්චර කරලා රට ගිහපු මිනිස්සු අවසානට කියන්නේ ලංකාව වගේ රටකුත් නැහැ කියලා. ඒ නිසා ගේමක් ගහලා මේකෙම ගහලා කරන කැපීමක් කරලා සැපේ ඉන්න පුළුවන් දෙයට මහන්සි වෙන එච්චරයි. ඒක මාර ගේමක් ඈ. ඒ වගේ ලස්සනට හැමදේම පෙවුනා කියලා අර පේන ආරුට ක්ලාස් කරනවා මොනවද මං එහෙම හිතුවා නෑ මොන පිස්සු. මෙහෙම ක්ලාස් දෙන්න මම කරපු දේවල් මම තමයි දන්නේ. ආපු දේවලුත් මම දන්නේ. මොනවා කිසි දෙයක් ලේසි නෑ. ඒ කියන්නේ මනුස්සයට දරා ගන්න පුළුවන් ඉන්නත් ඕන. හරි ඒ නිසා ඒව ලේසි නෑ හොදේ. හැමදේම ලේසි නෑ. ඕන දෙයක් අමාරුයි. හැබැයි මේ මහන්සි වුණොත් නම් ඕන දෙයක් ඕකේ එච්චර. වල ජොබ් එකක් කරොත් මම කිව්වනේ සාමාන්‍යයෙන් මාසෙපඩියක් කරන් ජීවත් වෙන එකට අවුරුදු 15ක් 20ක් යන සාමාන්‍යයෙන් වාහනයක් ගන්න. හැබැයි කැම්පස් එකේ දැන් කොල්ලෝ කී දෙනෙක් වාහන ගත්තා අපි කී දෙනෙක් ගත්තා. ඒක ටියුෂන් වලට සීමා වෙන්නේ නැහැ. ටියුෂන් වලට සීමා වෙන්නේ නැහැ මොකද මාසෙ 3rd year ඉන්නකොට 1 million සැලරි ගත්ත කොල්ලෝ ඉන්නවා. හරි එහෙම පුළුවන්. ඒ කියන්නේ ඒක තින්නේ උන්ගේ ටැලන්ට් එකත් එක්ක උන් ගහන ගේම අනුව තමයි. නිසා මේ වැඩ තියෙන ඕන තරම් කරන්න කැම්පස් ගියොත් ඕන තරම් දේවල් තියෙනවා. කැම්පස් එක කියන්නේ ඕන දෙයකට පාරක් වගේ නිකන්. ඔයාලා දැන් මෙහෙම හිටියොත් කරන්න දේවල් හිතා ගන්න බෑනේ. කැම්පස් ගියොත් ඕන තරම් දේවල් තියෙනවා. ඒක පේන්න ගන්නේ කැම්පස් වලදී. හරි ඒක මට තව කොහොමද කියන්න බෑ කැම්පස් ගිහිල්ලා බලන්න එච්චර.